මේ යෝජනාවට මේ අදාළ පුද්ගලයා මගේ සහෝදරයා. ඒ නිසා මම වැඩියමක් කතා කරන්න කැමති නැහැ. මේකේ ව්‍යවස්ථාපය ගැන විතරක් කතා කරන්න. මම හිතන විදිහට මේ සමගි ජන බලවේගය අර දිලිනි කියන മന്ത്രിතුමිය තමයි මේ යෝජනාව දාලා තියෙන්නේ. එතකොට මේ යෝජනාව දාලා තියෙන්නේ මීගමුවේ කලාකාරයෙකුට ඇගීමක් සඳහා. ඒ කියන්නේ කලා විභූෂණ සම්මානය උට ලැබීම සම්බන්ධව ඔහුව ඇගීමට ලක් කිරීම සඳහා තමයි මීගමු මානකර සභාවේ සභාවට යෝජනාවක් විදිහට දාලා තියෙන්නේ. එතකොට මේ දාපු යෝජනාව මුලදිම ලේකම්වරිය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට පස්සේ තමයි නගරාධිපතිවරයාට ඒ නිත්‍ය අනුකූලව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මේ යෝජනාව අතුරු ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා විරෝධී වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අතුරු ව්‍යවස්ථාවේ ඈ සහ ඈ යන්න කියන වගන්ති උපකල්පනය කරලා තමයි නගරාධිපතිවරයා විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මීට කලින් අපේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු මිය ගිය අවස්ථාවේදී ඔවුන් පිළිබඳව අපි ශෝක ප්‍රකාශ කරලා යෝජනා දාලා තියෙනවා. ඒක වර්තමානයේ පාර්ලිමේන්තුවෙත් කරනවා. යෝජනාවක් දාලා ඒ පිළිබඳව කතා කරනවා. එතකොට ඒ හා සමාන දෙයක් තමයි මේ මීගමුවේ කලාකාරයෙක්. මීගමුවේ කලාකාරයෙකුට තමයි මේ ඇගීම කරලා මේ යෝජනාව දාන්නේ. දැන් ඔබ තමුන්වහන්සේලා දන්නවා මීගමුව කියන්නේ සංස්කෘතික වශයෙන් නාටකම් කලාව සහ චිත්‍රපටි කලාව ලංකාවේ ආරම්භය කියන්නේ මීගමුව. එතකොට මීගමුව කියන්නේ කලා පුරවරය. එතකොට මේ කලා පුරවරය ගැන නොදන්න කෙනෙක් තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. එතකොට මට තියෙන එකම ප්‍රශ්නේ කලාකාරයෙකුට ගරු කිරීම පිළිබඳව නගරාධිපතිවරයා සංවේදී වෙලා නැහැ. ඒ නිසා තමයි මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න හේතුව. එතකොට ලේකම්වරිය කියන්නේ සංස්කෘතික වශයෙන් මීගමුවේ සංස්කෘතිය කලාව, කවිය, නාටකම් කලාව, චිත්‍රපටි කලාව කියන එක එතුමිය දන්නේ නැහැ. එතුමියගේ ජාතිකත්වයත් එක්ක. එතකොට මේ සම්බන්ධව මම වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දාපු නිලධාරියෙකුට කතා කරා. අත් වශයෙන්ම කතා කරපුවාම ඔහු hina වුණා. hina වෙලා කිව්වා මීගමුවේ කලාකාරයෙකුට සම්මානයක් ලැබිලා තියෙන අවස්ථාවක ඒ සම්බන්ධව ඇගීමක් කරන්න යෝජනාවක් දාන එක අතුරු ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ බෑයි කියලා තමයි එතුමා අහන්නේ මගෙන්. එහෙම කොතනද නැත්තේ කියලා. ඉතින් ඒ නිසා එතුමා කිව්වේ මේක ඇවිල්ලා සංවේදී ප්‍රශ්නයක්. කියන්නේ කලාකාරයෙක් ගැන සංවේදී නොවීමත් කලාව ගැන නොදැනීමත් සහ විශේෂයෙන්ම නගරාධිපතිවරයාට අතුරු ව්‍යවස්ථාව හරියාකාරව කියාවා ගන්න බැරි වෙලා තියෙන විදිය තමයි එතුමිය කිව්වේ. ඊට අමතරව කිව්වා ලේකම්වරියට ප්‍රශ්නයක් තියෙනවා. ලේකම්වරියටත් මේ අතුරු ව්‍යවස්ථාව තේරුම් ගන්න බැරුව තියෙනවා. මොකද කලාකරුවෙකුට වේවා, හිටපු නගරාධිපති කෙනෙකුට වේවා, හිටපු മന്ത്രി කෙනෙකුට වේවා මිය ගියා හෝ ජීවතුන් අතර ඉදී ඇගීමට ලක් කරන යෝජනාවක් දාන්න කියලා අතුරු ව්‍යවස්ථාවේ කිසිම තැනක එහෙම බෑයි කියලා නැහැ කිව්වා. ඉතින් එතුමිය කිව්වේ මේ ප්‍රශ්නේදී නගරාධිපතිවරයා සහ ලේකම්වරිය හිතලා තියෙන සිතුවිල්ල. ඒ නිසා මේකට එතුමිය කිව්වා මේකට ගැටෙන්න යන්න එපා. මේක නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පරිවර්තන. ඒ නිසා මීගමුවේ ඉන්නේ උගත් පුද්ගල කණ්ඩායමක්. විශාල උගත් පිරිසක් ඉන්නවා. උගත් කලාකාරයෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ අයට මේකට උත්තර බඳින්න ඉඩ දෙන්න කියලා අවසානයේ එතුමා hina වෙලා ලස්සන කතාවක් කිව්වා. මිස්ටර් ජයවීර සිංහයා කවදාවත් නරියත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා. මීගමුව ගැන කතා කරනකොට අපි අත්ත වශයෙන්ම කලාපුරයක් පිළිබඳව කතා කරනවා වගේම දීවරයන් ගැන කතා කරනවා. නමුත් මේ දෙගොල්ලන්ගේ සංකරණයකින් නැත්නම් මේ කලාව සහ දීවර ජීවිත කතා කරද්දී සවිශේෂ පුද්ගලයෝ රාශියක් බිහි වෙලා තියෙනවා මේ ප්‍රදේශයෙන්. විශේෂයෙන්ම අපේ නාට්‍ය කලාවට නැත්නම් චිත්‍රපටි කලාවට සංගීත කලාවට මීගමුවෙන් තමයි මූලාරම්භය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 1940 ගණන් වල 30 ගණන් වල ඉඳලාම ගත්තොත් එහෙම ඒ ආරම්භය මීගමුවෙන් තමයි දීලා තියෙන්නේ. අද පොලිස් වෙලා කොච්චර තිතුලත්. ඉතින් අද බලනකොට ඒ අය අතරින් අද මේ උපහාරයක් ලබන්නට යෝජනා කරලා තිබෙච්ච පුද්ගලයෙක් ඉන්නවා මා ජයවීර මහත්මයා. එතුමත් හොඳ ලේඛකයෙක් වශයෙන් ඉතාමත්ම නිහතමානී පුද්ගලයෙක්. හැබැයි එතුමා ඔය ගේ සහෝදර සහෝදරයෝ දේශපාලනයට සම්බන්ධ වුණාට එතුමා එහෙම සම්බන්ධතාවයක් නැහැ. එවැනි පුද්ගලයෙකුටත් අපි මේ දේශපාලනයෙන් තොරව කරන්නව කාර්යභාරයන් සම්බන්ධව අපි ස්තුති පුදන්නට ඕනේ. ස්තුති කරන්න ඕන සමාජයට කරපු සේවාව සම්බන්ධව.
එතුමා අතිවිශිෂ්ට සේවාවක් මේ ලේඛන කලාව තුළින් අමුතුම කලා විෂයක් මේ විවිධාපාමින් ඉදිරිපත් කරන පුද්ගලයෙක් වශයෙන් එතුමා ගෞරවයට පාත්‍ර විය යුතුයි. හැබැයි ඒ වගේ මේ මේකමෙන් බිහි වුණා තවත් විශාල කලාකාරයෝ පිරිසක් සාමාන්‍යයෙන් මේ කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබන්නට. දැන් මාජාවීර මහත්මයාට කලාභූෂණ සම්මානය ලැබුණේ මීගමුවට මීට ඉස්සර ඒ කලාභූෂණ සම්මානය හම්බුනේ ලීඩා ප්‍රනාන්දුට ඊට පස්සේ අවුරුදු 5ක් විතර දුන්නේ නැහැ මීගමුවට. ඒ තත්ත්වයේ යටතේ මාජාවීර මහත්මයා සම්බන්ධව අපි එක්තරා විදියක සටනක් කරලා තමයි මේ මාජාවීර මහත්මයාට මේ තත්ත්වයට ගේන්නට හේතුපාදක වුණේ. නමුත් ඒ අතරේදී අපි දැනගන්නට ඕන විශාල පිරිසක් අපෙන් ලීඩා ප්‍රනාන්දු, රාජ් ලිවේරා, ෂර්ලි පර්ලි ප්‍රනාන්දු, ඒ වගේම ක්ලෙමන්ට් ප්‍රනාන්දු, සුදත් සමරකෝන්, ඊ වැලිකල, ජෝසප් වගේ අයත් මේ සම්මානයට පාත්‍ර විය යුතුයි. ඒව කළ යුත්තේ ඇත්ත වශයෙන්ම මීගමුවේ ප්‍රධාන ආයතන. ඒ ආයතන දෙකක් වශයෙන් හඳුනාගත්තොත් එහෙම එකක් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අනිත් අංශය තමයි මීගම මහනගර සභාව. එතකොට මීගම මහනගර සභාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් යම් කිසි උපහාරයක් පිදෙන්නට ඕන. දැන් එවැනි උපහාර අපේ සංස්කෘතික බල මණ්ඩලය තුල අපි යම් ආකාරයක මේ උත්සවාකාරයෙන් ඒ අයට සමරලා තියෙනවා. ඒවා ප්‍රසිද්ධ වුණේ නැහැ. නමුත් මේ කිසිම කෙනෙකුට මම දන්නේ මහනගර සභාවෙන් උපහාරයක් පිළිලා නැහැ. නම් මේ අවස්ථාවේදී යෝජනා වෙලා තියෙනවා. මම ඒක අගය කරනවා. ඒක ඇත්තටම උසස් ක්‍රියා. මොකද හේතුව ඒ පුද්ගලයාව ගෞරවයෙන් සලකලා පිදුම් ලබන්නට සුදුසුයි. ඒ සුදුසුකම වර්ණවත් කරන්නට කරුණාගරාධිපතිතුමා මැදිහත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව එතුමා තුල මේ කලාව සම්බන්ධව නැත්නම් අපි මීගම පුරවරයෙන් ගන්නා වූ සේවාව සම්බන්ධව කලා ලෝකයට අගය කරන්නට එතුමා උනන්දු වෙලා මේ කටයුත්තට අවසර දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව එතුමාට යම් ආකාරයක බලතලයක් තියෙනවා. ඒකට පාවිච්චි කරන්න මීගම මහනගර සභා ආඥාපනත තුලින්. ඒ දීලා තියෙන වගන්ති වලට හිර වෙන්නේ නැතුව ෆ්ලෙක්සිබිලිටි තියාගෙන නැත්නම් නම්‍යතාවයක් තියාගෙන ඔබතුමා කටයුතු කරලා මේ අවස්ථාවේදී මේ සම්මානයෙන් පිදුම් ලැබූ මාජාවීර මහත්මයාට උපහාර කරමින් අනිත් පරණ ආයවත් පුළුවන් නම් කැඳවල උපහාර දක්වන්නට කියලා මම යෝජනා කරනවා.